මේ රසට උයපු කෑම වේලේ විස්තරේ බලමුද? පෑන් එකක් ලිපෙන් තියලා ඒකට මුලින්ම තෙල් තේ හැඳි දෙකක් දැම්මා. ඊට පස්සේ උඹල කඩ ටිකක් එකතු කරලා චූටියට කපපු සුදු ලූණු, රම්පේ, පොඩියට කපාගත්ත ලූණු එකතු කළා. කරපිංචා යවුමිරිසුයි නැති නිසා දැම්මේ නෑ. මේ ටික හොඳට තෙම්පරාදු කරලා ඒකට කපපු බූංචි ටිකක් එකතු කරා. එකතු කරලා හොඳට තෙලේ කලවම් කර කර තෙම්පරාදු කරා. ඊට පස්සේ එකට ලුණු කුඩු තේ හැඳි එකකුයි, ගම්බිරිස් කුඩු තේ හැඳි එකකුයි, කහ කුඩු වලින් තේ හැඳි කාලකුයි දාලා ආපහු හොඳට බූංචි ටික තෙලේ මැල වෙනකන් කලවම් කරා. ඊට පස්සේ තඹගත්තු අල ටික එකතු කරලා කලවම් කරලා කෑලි මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරලා ආපහු කලවම් කරලා විනාඩි කීපයකින් ලිප වැහුවා. මේ තමයි මං අලයි බෝංචි එකට තෙල් දාන විදිය. මෙතන කුකුල් මස් ග්‍රෑම් 500ක් තියෙනවා. ඒකට ලුණු කුඩු තේ හැඳි එකකුයි, ගම්බිරිස් කුඩු තේ හැඳි එකකුයි, කහ කුඩු තේ හැඳි භාගයකුයි, අමුතුන පහ කුඩු තේ හැඳි එකකුයි, සුදු ලූණු ඉඟුරු පේස්ට් වලින් තේ හැඳි භාගෙ ගානේ දාලා ඔක්කොම ටික හොඳට කලවම් කරා. මේක කලවම් කරලා මැරිනේට් වෙන්න තියන්න ඕනේ නෑ. පෑන් එකට දාලා වතුර කෝප්ප භාගයක් එකතු කරා. එකතු කරලා ආපහු ඔක්කොම ටික හොඳට කලවම් කරා. ඊට පස්සේ රම්පෙ ටිකකුයි, කපපු ලූණු ටිකකුයි, කරදඹුංගු කරාපු නැටි දෙක ගානේ දාලා කුරුඳු පොතු කෑලි දෙකකුත් දාලා කලවම් කරලා මස් ටික තැම්බෙන්න සාමාන්‍ය ගින්දරේ ලිපෙන් තිබ්බා. ඊට පස්සේ ලෑස්ති වුණේ කේල් මැල්ලුම හදාගන්න. කොළ ටික සෝදගෙන හොඳට හීනියට කේල් කොළ ටික කපා ගත්තා. චූටියට කපන තරමටයි මේ මැල්ලුම රස. කපාගෙන ඒ ටික වීදුරු බෝල් එකකට දාගෙන වංගෙඩියට කහයි, ලුණු කුඩුයි, ගම්බිරිස් කුඩුයි, කපපු ලූණුයි, පොල් මිටකුයි දාලා හොඳට කොටාගෙන ඒ මිශ්‍රණේ කේල් කොළවලට දාලා හැන්දකින් ඔක්කොම ටික හොඳට කලවම් කරා. ඊට පස්සේ භාජනයක් ලිපෙන් තියලා පොඩ්ඩක් ගින්දර වැඩි කරලා භාජනය හොඳට රත් වුණාට පස්සේ ඒකට මැල්ලුම දාලා හොඳට කලවම් කර කර මලව ගත්තා. තෙල් මුකුත් දැම්මේ නෑ. ඔය අතරේ කුකුල් මස් එකක් තැම්බිලා වතුර ගානට හිඳිලා තිබ්බේ. ඊට පස්සේ මිටි කිරි ටිකක් එකතු කරා. එකතු කරලා මස් ටික හොඳට කලවම් කරලා ඇඹුල ඕන හින්දා තක්කාලි ගෙඩියකුත් කපලා එකතු කරා. දාපු පොල් කිරි ටික පැහෙනකන් හොඳට තක්කාලි එක්ක තැම්බිලා විනාඩි 5ක් විතර තියෙන්න දීලා ලිප වැහැව්වා. කේල් මැල්ලුමත් මලවගෙන ලිප වහලා නිවෙන්න තියලා පොඩ්ඩක් නිවුනට පස්සේ දෙහි ඇඹුල් එකතු කරලා කලවම් කරා. මේ තමයි අද දවාලට මං උයපු කෑම වේල. මේ කෑම වේල මට හදන්න තිබුණේ අඟහරුවාදා. ඒත් මට අඟහරුවාදා මේ කෑම වේල හදන්න බැරි වුණා සඳුදා උයාපුවා ඉතුරු වෙච්ච නිසා. උයාපුවා ඉතුරු වුණාම බොරුවට කෑම උයාගෙන නාස්ති කරන්න ඕනේ නෑනේ. තව දවස් ටිකක් තිබ්බොත් බෝංචි ටික මැලවිලා යයි කියන බයට අඟහරුවාදා මෙනු එක මං අද හැදුවා. මම මේකට නිවිති සම්බෝලේ හදන්න හිටියත් කේල් කොළ ඉක්මනින් කහ වෙනවා. ඒ නිසා අද මං ඒකට කේල් මැල්ලුම හැදුවා. ඔයාලත් මේ මෙනු එක හදලා බලන්න ඔයාලා කැමති මැල්ලුමක් එක්ක. මේක ගොඩාක් රසයි. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි මට දෙන ආදරේටයි.